බලන්නකොද මෙහෙම මිනිස්සුන් රස්තියද කරපුවම අපි හાર્ට් පේෂන්ට්ලානේ. එක්සෑම් එකක් ලියන්න බෑ කියලා මේ කට්ටිය මේ. ඉතින් ඒගොල්ලන්ගේ එක්සෑම් එක ගැන ඒගොල්ලෝ ලෙඩුන්ගෙන් පලිය අරගෙන හරියන්නේ නැහැ නේ. අපි අසරණ ලෙඩුනේ. Conquer the world after A-levels. Join IIT. Register now. එක්සෑම් ලියන්න බෑ. ඉතින් මොනවා කරන්නද? එක්සෑම් ලියන්න බෑ. එක්සෑම් ලියන්න එපා. ලියලා ඉතින් ඒවට සහභාගී වෙන්න ඕනේ. ඉතින් මේ එහෙම ස්ට්‍රයික් කරාම ඉතින් රටක් කොහොමද අරන් යන්නේ? කොයි ආණ්ඩුවවත් කොහොමනේ ඉතින්. අපි ලෙඩ වෙලා ඉන්නවා. බේට් එකක් ගන්නම උන් ස්ට්‍රයික් කරනවා. මොකද්ද ඔක තේරුම? දෙන දීමනවල ඔක්කොම දෙනවනම් තවත් මොකද්ද ඉතින්? ඉතින් එක්සෑම් එකට කැඳවුවනේ. ඉතින් ඇයි ආවේ නැත්තේ උන්? ප්‍රයිවට් ආවනේ උන්ට එන්නයි බැරියයි. ඒ කට්ටිය කියනවා ආයි කැම්පස් එකේ ලියලා ආයි ලියන්න බෑනේ. බැරි නම් ඉතින් ගෙදර ඉන්න කියන්නේ එච්චරයි. කරුණාකරලා කියන්න ලෙඩ්ඩු එක්ක සෙල්ලම් කරන්න එපා කියන්න. අපි නැති බැරි කමටයි මාරෝහල බලාගෙන බේත් ගන්න එන්නේ. හැමදාම මේගොල්ලෝ මොකද ස්ට්‍රයික් එක මේගොල්ලන්ට පඩි මදි නම් යන්න කියන්න. අලුත් මිනිස්සු දාන්න කියන්න වැඩට. මේ අපි දුක් විඳිනවා හැමදාම ලෙඩ්ඩු එක්ක සෙල්ලම් කරන්න එපා කියන්න. ලෙඩ්ඩු අපි මේ ආසාවට මේ පාස්